හැමදෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම කතා කරන්නට යෙදෙන්නේ ශ්‍රී ලංකාවත් ඉන්දියානු කණ්ඩායමත් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය පිළිබඳව. පළමු පන්දුර පහර දෙන්නට දුන් ඉන්දියානු කණ්ඩායම ලකුණු 462ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්න දෙනවා. මෙම තරඟයේදී ඉන්දියානු කණ්ඩායම පළමු කඩුල්ල දුවද්දී දැවී යාමකින් කඩළු බිඳ වැටෙන්න දුනා. ඉන් අනතුරුව ඉන්දියානු කණ්ඩායම විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට රෝකේ රාහුල් සමග පඩික්කල් ශතක සම්බන්ධතාවක් පිහිටවන්න ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන්. ඒ වගේම තමයි පඩික්කල් ලකුණු 167ක් ලබා වන තරඟයේදී ඒ වගේම ලෝකේෂ් රාහුල් ලකුණු 82ක්, ඒ වගේම ජුරෙල් ලකුණු 51ක්, රිෂාඩ් පාන් ලකුණු 39ක් මේ තරඟයේදී ලබා ගන්න දෙනවා. ලබාගෙන සුවිශේෂී ලකුණු 462ක ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කරන ගාල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දශකම් දක්වන්න දෙන්නේ ප්‍රභා ජයසූරිය ලකුණු 109ක කඩළු 4ක්, ඒ වගේම කේශර ලකුණු 175ක කඩළු 3ක්, අසිත ෆෙර්නාන්දෝ ලකුණු 63කට කඩළු 2ක් දබා ගන්න සමත් වන්නට දෙනවා. ඉතින් පිළිතුරු ඉනිම ආරම්භ කරපු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 90ක් තුලදී කඩළු 5ක් දැවී යන්න දෙනවා. ඉන් අනතුරුව දිවහාරය වෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩළු 5ක් දැවි ලකුණු 100කට නොඅඩුව කඩළු 5ක් දැවී යන්න දුනම්. ඉතින් නෝෂන් දික්වැල්ල හා ඒ වගේම සොනාල් දිනුෂ මෙදිනා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් ඉනිමක පරාජයෙන් පිට දෙවෙනි ඉනිම පහර දීමට අවස්ථාව නොදී එම කඩයිම පසු කරන්නට විශාල ශක්තියක් නොවැ පිටිකරුවත් දෙදෙනාගේ සම්බන්ධතාවයේ ලකුණු 146ක සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම යම්කිසි අස්වැසිල්ලක් ලබා ගන්න දුනා. නිර්ෂ දික්වැල්ල ලකුණු 20ක් ලබා සිටියේදී ලෝකේෂ් රාහුල් අතට ලබා දුන්නු උඩපන්දුවක් ගිලී යාමත් සමග නිර්ෂ දික්වැල්ල ලකුණු 80ක් ලබා ගන්න දුන මේ තරඟයේදී සොනාල් දිනුෂ ලකුණු 100ක්, ඒ වගේම ලහිරු උදාර ලකුණු 27ක්, ධනංජය සිල්වා ලකුණු 21ක් ලබා ගනිමින් මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 284ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් ඉන්දියානු කණ්ඩායමට නැවත දෙවෙනි ඉරිම ආරම්භ කරන්නට ලබා දෙන ලකුණු 178ක ඉදිරියත් සමග. ඉතින් මෙම තරඟයේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ඒ පන්දු යැවීමෙන් දශකම් දක්වන්න දෙන්නේ ඒ සූතර් ලකුණු 76කට කඩළු 4ක්, ඒ වගේම රවින්ද්‍ර ජඩේජා ලකුණු 57කට කඩළු 3ක්, ඒ වගේම සිරාජ් ලකුණු 29කට කඩළු 1ක්, ප්‍රසීද් ඒ වගේම ලකුණු 47කට එක් කඩුල්ලක් වශයෙන් ලබා ගන්න මේ තරඟයේදී. ඉතින් අද දිනේ 3 වෙනි දවස නිමවන විට වර්ෂාපතනයක් සමග ඉතුරු මිනිත්තු කිහිපය පන්දු යවන්නට හෝ කිසිම පන්දුවක් යැවීමට නොහැකිව තරඟයේ අත්හැර දමන්න දුනා. ඉතින් හෙට දිනේ 4 වෙනි දවසේදී ඉන්දියානු කණ්ඩායමට පන්දුට පහර දීලා ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ යුතුයි. මොකද ඔවුන්ට වාසියකුත් තියෙනවා. ලකුණු 178ක ලකුණු 178ක ඉදිරියෙන් ඉනිමින් තමයි දෙවෙනිම ආරම්භ කරන් තියෙන්නේ. එම වාසියත් සමග ඔවුන් කොපමණ ලකුණු පුවරුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී අපි දන්නේ නැහැ. ඒ වගේම ඒ ලබා දෙන ලකුණු පුවරුව ශ්‍රී ලංකා කණ්ඩායම
කොහොම හඹාවේද කොහොම ඒ අභියෝගයට මුහුණ දෙයි අපි දන්නේ නැහැ. ඉතින් බලමු ශ්‍රී ලංකා කණ්ඩායම මේ ටෙස්ට් තරඟයේ කොහොම ජයග්‍රහණය කරන්නට සමත් වෙයිද කියලා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය කළ යුතුයි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ පැවැත්වෙන ටෙස්ට් තරඟයක් තමයි මේ ටෙස්ට් තරඟාවලියේ මේ පළමු ටෙස්ට් තරඟය. ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත මේ පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත යුතුයි. මොකද ගාල්ල ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ අත්පත් කර දෙන සුවිශේෂීම ස්ථානයක් තමයි ගාල්ල ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය කියන්නේ. දඟපන්දු යවන්නන්ගේ රාජධානිය බවට පත්වන්නේ මේ ගාල්ල ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු දවසේන හරියට කඩලු එන්නට දුන්නේ නැහැ මේ ක්‍රීඩාංගණයේදී. කෙසේ නමුත් ඉන්දියානු කණ්ඩායම ඒකෙන් සුපුරුදු පරිද්දෙන් සුපුරුදු ප්‍රයෝජනෙ ලබාගෙන ලකුණු 462 දෙවන්ත ලකුණු පොරක් නිර්මාණය කරන්න සමත් වුණා. එහෙනම් හෙට දිනේදී බලමු ඉන්දියානු කණ්ඩායම කෙසේ පන්දුර පහර දෙවිද. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේදී ඉන්දියානු පිටිකරුවන්ට කුමන අභියෝගයක් ඉදිරිපත් කරාද කියලා අපි බලමු හෙට දිනේදී. එහෙනම් ඔබට ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඒ වගේම ජයග්‍රහණී දවසක් ඒවා ජයග්‍රහණී ටෙස්ට් තරඟකින් ආරම්භ කරන්නට මේ තරඟාවලිය පිහිට ග්‍රහණයකින් තරඟාවලිය ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට මානසික ශක්තිය ලැබිලා ඔබටත් ඒ වගේම ක්‍රීඩා ශීලී ඔබටත් ජයග්‍රහණී දිනයක් වෙන කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමු සමුගන්නවා. එහෙනම් ඔබට සුබම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු සමුගන්නවා. එහෙනම්